ඉතින් යාළුවනේ ඔයාලා හැමෝටම අයිබෝන් කියලා පිළිගන්නවා. කැමෝ YouTube නාලිකාවට. ඉතින් මම අද ඔයාලට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් Adobe package වල ප්‍රශ්න වීගෙන යනවා ලංකාවේ අපිට. එතකොට දැන් ගොඩක් අය genuine package buy කරලා තිබ්බා. එතකොට ගොඩක් කට්ටිය Teams buy කරපු කට්ටියකින් තමයි වෙනම package ගත්තේ. නමුත් ඒත් නම් පොඩි ප්‍රශ්න තිබ්බා. ඉතින් ඔන්න මේ මම පොඩි සොලියුෂන් එකක් ඔයාලට දෙන්නම්. දැන් Affinity කියලා මෙන්න මේ software එක ඇවිල්ලා තියෙනවා. මේකත් Canva සමාගමෙන්ම ඉදිරිපත් කරපු අලුත් innovation එකක්. ඉතින් මේකෙන් අපිට තියෙන value එක තමයි vector, එතකොට Photoshop වල කරන දේවල්, ඊට පස්සේ UI UX design වගේ දේවල් උනත් කරන්න පුළුවන්. Canva AI එකත් support කරනවා. Canva සමාගමෙන් හදලා තියෙන. ඉතින් Illustrator වැඩ කරන්නත් පුළුවන්, Photoshop වැඩ කරන්නත් පුළුවන්. අරට වඩා අඩු RAM එකක් use කරලා වැඩ කරන්න පුළුවන් software එකක් තමයි Affinity කියලා කියන්නේ. ඉතින් Photoshop වලින් කර හිටපු අයට දැන් ප්‍රශ්න මොනවාද තියෙනවා නම් ඔයාලට මේක use කරන්න පුළුවන්. මේක one time payment එකක් කරලා ගන්න පුළුවන්. අර monthly payment කරන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒ නිසා මේක ගොඩක් වටිනවා කියලා හිතනවා. මොකද මේක අලුත් experience එකක් නේ designers වලට. ඉතින් try කරලා බලන්න මේ software එක මොන වගේද කියලා ඔයාලට ප්‍රශ්න තියෙනවා open කරා. මේ කියනවා document information is unknown property. unknown කියන ෆයිල් එක කියලා කියන්නේ මම නිකන් මේ වගේ ෆයිල් එකක් open කරලා ඔයාලට පේනවා නිකන් මොන හදපු ලේබල් එක. එතකොට මේකේ තර Photoshop වගේ ලේස් පේනවා. මම දැන් මේක open කරේ. මේ software එක. එතකොට මේක layers panel එක අර Photoshop වල වගේ ගන්න පුළුවන්. හරි. ඔය විදිහට මේ අර ඔයාලගේ වැඩ ටික දැනට කරගන්න මේක use කරන්න. මෙන්න මේ විදිහට layers ටික බලා ගන්න පුළුවන් ඉතින්. වැඩ ටික වශයෙන් කරගන්න පුළුවන් අර Photoshop වල වගේම. වෙනස් කරන්න පුළුවන්. වෙනස් කරන්න පුළුවන්. එතකොට print එකක් පුළුවන්. ප්‍රශ්න නැහැ. මෙතන print එක select කරන්න පුළුවන්. වෙනස්කම් ටික කරගන්න පුළුවන්. colors දාන්න පුළුවන්. මට color එක මාරු කරගන්න පුළුවන්. වර්ධන මේකෙන් shape එක ඇඳලා ඉවරලා මෙතනින් ක්ලික් කරා මෙතනින් color එක මාරු වෙනවා. right? පේනවද? color එක මාරු කරනකොට මෙතනින් gradient එක දාගන්න පුළුවන්. ඔය විදිහට ඔයාලට gradient එක මෙතන ක්ලික් කරා. ඔන්න ඉතින් gradient එකක් උනත් දාගන්න පුළුවන්. right? ඔන්න තමයි. ඊට මේක අර Photoshop වල වගේම control එකයි open curly bracket closing curly bracket use කරලා ඔයාලට මේ පළහැර ලේක ගන්න පුළුවන්. right? ඔන්න ඔය විදිහට. මට ගන්න පුළුවන් ඔයාලට පේනවනේ. හරි. ඒක ගන්න පුළුවන්. try කරලා බලන්න. හරි. මට ඒ දේ තමයි ඔයාලට කියන්න ඕනේ. එහෙනම් තවත් ටියුටෝරියල් එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා හැමෝටම ජය වේවා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.